දැන් මේ වැඩේ හින්දා අපේ ගමන යන්න වෙන්නේ නැහැ වගේ. ඒක තමයි මාත් කල්පනා කරේ. බලහන්කො මේක මල කරදරයක් වුණා. මේ බණ්ඩු උඹලා කොහෙද යන්න හදන්නේ? අපිට කියා. මේ අපි යන ගමන් උඹට වැඩක් නැහැ. ඕන එකට එපා එකට ඕන එකට කතා කරනවා. උඹ සද්ද නැත උඹේ වැඩේ කරා. මේ ඕනේ නැහැ අනුන්ගේ කතා වලට පයින් මොකට. දැන් ඔය කතාව නවත්තපන් කොහෙද මේක යට හිටපු එක. කොලේ මේ මාසි අපිව දාලා කොහටද පැනලා ගියා. කොහෙ පැනලා යන්නද? බලන්න මේ ඉස්සරහට ගිය ඔය දෙරසොත් දෙහෙන්නේ යමන්. යමන් දුවපන්. එනවා. අලියසොන් නැහැ. ඔහෙත් ඔහෙ බෙරේ ගගහ යනවා. පිටිපස්සේ වෙන්නේ මොකද්ද දන්නේ නැහනේ. ඒ මොකද උනේ? මොකද උනේ? ඕ පිටිපස්සෙන් ආව මිනිස්සු. හැබෑමයි. කොහෙද හරප්පටව ටික ගියේ මෙච්චල්ලා? හරක් බැට. ඔව්. ඒ කිව්ව අපිටද? අපි කියන්නේ මේ තනකොළ කන්න නේ. තනකොළ කන්න? තනකොළ දෙමේ උඹලා දෙනවනේ. හොද පුන්නකු ටික. තනකොළ කන්න. ඔන්න කල්ලා. අලියසොන් නැහැ යන්. යමු. බැනුම් අහාද මේ කරන්නේ? පැටලෙන්නේ නැහැ. මේ වැඩේට හවුල් වෙන්න නම් මගේ කිසිම කැමැත්තක් නැහැ. ඒ කියන්නේ මුදලාලි? ඒ කතාව වැරදීනේ මුදලාලි. හරි වුණත් වැරදි වුණත් කෙනෙක් මට ඉහිලෙන් වැඩක් කරනවා නම් මම කැමති නැහැ ඒ වැඩේට හවුල් වෙන්න. හරි මුදලාලි. මොකටද නිකන් අනුන්ගේ පස්සෙන් යන්නේ? ඔව් ඔව්. මුදලාලි මේ හොඳට කල්පනා කරලා බලන්න මේ වැඩේ හරිද කියලා. කල්පනා කරන්න දෙයක් නැහැ ගජන්. මං තීරණයක් ගත්තොත් ගත්තමයි. මොකෝ මුදලාලි නිකන් අරෝවට කතා කරන්නේ? ඩිංගි මහත්තයෝ අපේ මුදලාලිට එක එක්කෙනාගේ පස්සෙන් යන්න ඕනේ නෑ. එහෙනම් මුදලාලි ඉන්න. අපි ගිහින් එන්න. පාල කලුවෝ උඹලා දෙන්න එකදලා මුදලාලිය මුරුන් ගත්ත තිබ්බේ නැත්නම් උඹලට කටු ගන්න හම්බෙන්නේ නෑනේ. ඩිංගි මහත්තයා හිතේ තියාගෙන ඉන්න විදිය වැරදි. මුදලාලි අපිට කටු දෙන්නේ නෑ. මස් කුට්ටි දෙන්නේ කුට්ටි. කුට්ටි මුදලාලි මේ ඔය හිතේ තියෙන මහන්තත් ගම අතහැරලා අපි වැඩේට බහිමු. මගේ මොකද අහගන්න නැතුව බල පළයල් යන්න. මජම්මලෝ. ආ? අද එනවනේ. එනවා. යා. මුළු ගමම ගියත් මං ওই වැඩේට කොන්ද ලමන්නේ නෑ. හරි මමාරුයි පයින් ඇවිදලා මේ කවුරු හරි මේක ගත්තා නම් හොඳයි දැන්. මං වටේ කරන් ඇවිදින්න. මේක. සාබෙලුන් නැහැ. ඔයලා කොහෙද ඇවිද්දේ? අපි නම් පාරවල් 5ක 6ක විතර ඇවිත් නැද්ද සාමෙලප්පු. ඇත්තේ? එහෙමනම් ඔහෙලා මේ රවුම යන්න. අපි කඩේ පැත්තට යනවා. හොඳයි. හරි අපි එන්න. පටන් ගන්න බැරි.
මට දැන්නේ මතක් වුණේ. ඇයි ඔය මිනිස්සුන්ට වැඩේ බාර දුන්නා වගේ නෙමෙයි. ඔය සල්ලි ටිකට අනිත් දන්නේ නැහැ. හැබැයි ඉතින් මටත් ওই ටික නම් මතක් වුණා. තාමිලුනේ කරේ හරියට අර නරින්ට කුකුල් බාර දුන්නා වගේ වැඩන්නේ. ඒවා කොහෙද? දෙයියන්ගේ සල්ලි කෑවොත් එහෙම උන්දලා ඉඳලා හමාරයි. ආව එහෙම මොනවා හරි කළා තිබුණොත් මම අපේ කපු මහත්තයාට ගහනවා පොල්. හරියට හරි සාමිල් මාමේ. හරියට හරි. හරි හරි. අපි යා. ආමනේ මේ වැඩේ පටන් ගන්න කීයට දහම සහතරට ඉස්සර පටන් ගානේ දයාවති. ඒක විරතිය. මොනවා වුණත් අවුරුද්දකට සැරයක් හරි ඉතින් මේ වගේ වැඩක් කරන එක කොච්චර හොඳද? ඇයි දයාවති මේ අපේ කඩේට වගේම අපේ ගමටත් සැරින් සැරේ අපල උපද්‍රව වුණානේ. මේ වගේ දේවල් කරන එකෙන් යහපත් ගුණයක් එනවා කාට. මේ වගේ වැඩකදී අපිට සහභාගී වෙන්න ලැබිච්ච එක කොච්චර දෙයක්ද හාමිනේ? මේ වගේ වැඩක් කරනකොට ගමේ උදවිය සහභාගී කරගන්න නැතුව වැඩක් තියෙනවා දයාවති. එන්න කප් මහත්තයෝ. හාමිනේ මේ මල් පස් වර්ගයක් වань කාටවත් කිව්වද? ඔව් මං කිව්වා. ඒක මේ අපේ කුරුංගුරුන් බාරගත්තනේ. හා හොඳයි. කපු මහත්තයෝ මේ අර අපේ එන්සිනාක්කාගේ ගෙදරට වැලි ගහපු හොර ගෙඩිය නේද? හැබෑම නේනම් මෙහාටත් ආවේ වැලි ගහන්නද? මේ කල්ල ගන්න මොකද? පොඩ්ඩක් ඉන්න. මිනිස්සෙක් එක දවසක් වැරද්දක් කරා කියලා එහෙම යට හැමදාම දොස් කියන එක හරි නෑනේ. අනේ මං අතින් නොදැනු වෙච්ච වැරදට මම සමාවල මම දැන් ඉතින් මේ පොඩ්ඩක් මෙහෙට වෙලයි. කලබල වෙන්නේ නැතුව. මේ කපු මහත්තයා ළඟ වැඩට ආවට පස්සේ තමයි මං යමක් ඉගෙන ගත්තේ. ඒකනේ කියන්නේ වැරදි වැඩ කරන මිනිස්සු ළඟ ඉන්න මිනිස්සුත් වැරදි වැඩ කරනවා. දැන් මේ මගේ ළඟට ආවම පස්සේ මේ හොඳට ආවතේවකම් කරගෙන ඉන්නේ. ඒකනේ මේ කටුවත් වගේ තොහෙනවා. අනේ හැබැට. ගජමලියෝ අපි ආධාර එකතු කරන වෙලාවේ තැන් තැන් වල නැඳලා තේ බොන එක හොඳේ. හරි වැඩන්නේ ඩිංගි මහත්තයා කියන්නේ. ඇයි මොකෝ? අපි ආධාර එකතු කරුවයි කියලා අපිට බඩගින්න ඉන්න පුළුවන් නේ. හැබැයි තේ බිව්වට කමක් නැහැ. තමන්ගේ සාක්කු වල තියෙන සල්ලි වලින් ගෙවන්න වෙයි. අපේ අතේ සල්ලි තියෙනවා නම් මේ ගමනේ නේ ඩිංගි මහත්තයෝ. අපි ඔය එකතු කරන සල්ලි වලින් තේ බොමු ඩිංගි මහත්තයෝ. මේ මට බෑ දේවාල වල පින් කර දාගෙන කන්න. හරි. මං ගානේ තේ අරන් දෙන්න. යන් කඩේ. ඔය මේ ගජමලියෝ. එහෙනම් තේ වීදම ආධාර එකතු කරමු ඉන්නේ සරේ. අපි දැන් ඉඳන්කෝ. හොඳට කමු යන්. මුදලාලි මේ වැඩේදී ආරවුල් ඇති නොකර අපි උදව් කරමු. අනේ නිකන් ඉඳපන් සිරිසේන. මට බෑ කොන්ද පනන්නති වැඩ කරන්න. මුදලාලි කියන්නේ මාර කතානේ. කොන්ද පන්නේති වැඩ කරනවා කියන්නේ එක එක්කෙනාට පන්දන් අල්ලලා ජීවත් වෙන එක. ආචා මම නම් කාටවත් පන්දන් අල්ලන්නේ නැහැ. නෑ මුදලාලි එහෙම නෝනත් බලය අතේ තියාගෙන ජීවත් වෙන්න බෑ. මොකද කරුම් බැරි. බලේ තියෙන මිනිහා තමයි අද රජ කරන්නේ. බලේ තියාගෙන රජ කරන්න ගියාම ප්‍රශ්න වැඩි වෙනවා. බලේ බෙදාගෙන වැඩ කරන්න ගියාම ප්‍රශ්න අඩු වෙනවා.
මුදලාලි හිතාගෙන ඉන්නේ මේ ගමේ හැම වැඩක්ම කරෙන්න ඕනේ මුදලාලි මුල් කරගෙන කියලා. ඇයි අපි මුල් වෙලා මොකක් හරි කරපුවාම නරකද? ඒ වගේ ගමේ මුල් තැන කෝපි කඩේ. කෝපි කඩේ කොහොමද මම මුල් වෙන්නේ? මුල් වෙන්නේ ගමේ අපි හැමෝම එකතු වෙන්නේ කොතනටද? කෝපි කඩේට. කාට හරි කරදරයක් සිද්ධ වුණාම මුලින්ම ආරංචි වෙන්නේ කොතනටද? ඔතනට. ඒකින්ද කෝපි කඩේ මුල් වෙන්න ඕනේ. මට ওই කාගේවත් බඩවලින් ඇතු වැඩක් නැහැ. මං කොහොමද ඔකට එන්නේත් නැහැ. මේ දෙයියන්ගේ වැඩවලට කවුරුත් බලෙන් එන්න ඕන නැහැ. වැරදුනාම ඉබේටම එයි. අනේ අනෝ කපුන්න යන්න. ඔහෙ මේ දේව රූප තියාගෙන සලෝක කිය ගාත කිය හිටියට මොකද්ද ඔහෙට තියෙන බලේ? මේ මුදලාලි එහෙම කතා කරන්න එපා. අපි කොහොමද හරියටම දන්නේ මේ මිනිස්සයා කරන්නේ බොරුවක්මයි කියලා? ඔයලා මේ මුදලාලි කියන කතාව වලට උරුණ වෙන්න ඕනේ නැහැ. Taman කරන කියන දේවල් Taman ගෙනියන්න. මම යන දේවල්ට ගිහින් තව බඩු ටිකක් තියනවා කියලා. හොඳයි. ගිහලා එන්නකෝ. අපිත් මේ කෝපි කඩේ පැත්තට යන ගම. බොරුකාරයෝ. උඹලත් ලැවටෙනෝනේ ওই වගේ වැඩවලට. බලපල්ල ඔලු යන් තියනවාද කියලා. ළමයිනේ කොච්චර කිව්වත් හදන්න පුළුවන් මිනිස්සෙක් හරියට බලු ඩකුට වගේ. කුරුම්මාවේ කොහොමද ඉතින් පොලේ මුදලාලි ආගම ධර්මයට වැඩි එළෙදි සල්ලි වලටනේ. ගුරුම් කෝපි කඩේ පැත්ත යන්නේ නැද්ද? ඔය හැප්පලයන් අපිත් මේ යන්නේ කියලා තමයි පාරට වැස්සේ. වෙද මහත්තයෝ මම මේ වෙද මහත්තයාගෙන් ප්‍රශ්නයක් අහන්නේ. දෙවියන්ට කන්න ලව් කරලා පුද පූජා පවත්වලා අපිට සෙතක් සාන්තියක් වෙනවද? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොන ඇද්ද හිල්ල කෙරුවත් වැරද්දක් නැහැ. සෙතක් සාන්තියක් වෙනවා. හැබැයි නිකන් ඉඳගෙන ලෙඩ සනීප වෙන්න කියලා වස්තුව ලැබෙන්න කියා හිටියොත් වැරදි. දෙවියන්ගෙන් සැප සම්පත් ලැබෙනවා කියලා විශ්වාස කරන් ඉන්න මිනිස්සුම තමයි අන්තිමට දෙවියන්ට බයින්නේ. ගොඩක් දුරින් ඉඳලා ආවේ අපි. ඊයනේ අදනේ කෝපි කඩේ දේව පූජාව. ගුරුගෝයෝ මට දෙන්නකෝ මේ ওই වටි ටිකක් කොළු උඩ තියලා. මොකෝ අබිලි මාමි කරව පව් හොදාගන්නද? මොනවද මං කරන පව්? මම දෙයක් දැනගෙන කාට හරි කියනක පාද්ද? අපි උනේ. මේක තියාගන්න කොළුවා. ගන්න. මේකේ සල්ලි තියෙනවා ඈ. ගන්න. ඉදි වගේක් පහල. එනකොට ඔහොම තමයි. මේක සියතිද?
කවුරුත් අර තියෙන කැවිලි පෙවිලි ටිකේම මොන හරි රංගලා විඳලා මොන හරි දීලම ඉතුරු වැටික පටන් ගමුනේ. මේ පිටහා බලකම් කරන්න නැතුව ඉන්න ළමයි. දඟලන්න නැතුව ඉබල ඉන්න. ඊට සංගහ කරන්න. නවද? පොඩි මහත්තයා ගන්නකො. අනේ දෙවියන් වහන්සේ 33 කෝටියක් වහන්සේ මේ කපුවා මට අතවල දීලා ඔගලෙන් මාව බේරා ගන්න. අනේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට මම ඕනම භාරයක් වෙන්නත් මේ වගේ හොර වැඩ කරන කපුවක් තියන්නේ මේ ලෝකේ. මුදලාලි ඔය මේ මොකද්ද මේ මට නගන අභූත චෝදනා? මගේ දහන්නේ ළමයිනේ මේ කපුවා හොරෙක් මේ හොර කපුවෙක්. මේ මුදලාලි කපු මහත්තයාට දොස් කියන්නේ නැතුව උනේ මොකද්ද කියලා කියන්න. උනේ බුදුබෝ අනේ කපු මහත්තයෝ මම බැන්නා කියලා මේ වගේ දේවල් මට කරන්න එපා. මං උන්වහන්සේලා විශ්වාස කරනවා. මට දෙවියන් වහන්සේලාගේ පිහිටවල් දෙන්න. එතකොට මුදලාලි කියන්නේ ඔය වැඩේ මං කරා කියලාද? මේ කොහොමද මුදලාලි කපු මහත්තයා ওই වැඩේ කිරුවයි කියලා විශ්වාස කරන්නේ? අය කුරුම් මං ඔයාලට දොස් කිව්වනේ. ඒකේ පළිය මගෙන් ගන්න හදන්න එපා. මුදලාලි වැරදිලා. මොකද්ද වැරද්ද? මුදලාලි ගුලියා වැඩි දුරකට ගිහිල්ලා නැහැ වගේ. එනකම් ඉඳලා මගේ ගාන අරගන්න ඕනේ. මේකට දෙන්න පොරොන්දුනේ රුපියල් 250යි. ටිකක් භයංකාර විදියට පෙන්නුවොත් රුපියල් 500ක්ම ගන්න පුළුවන් මේ. අද කාලේ ඕනම කුණු ගොඩක් ඉක්ුණ ගන්න පුළුවන් ලස්සන පොල්චාරේ. ඔන්න ඔයා. එඩේ. ඉතින් රුපියල් 750ක්ම කියලා 500ක් ඉල්ල ගන්න පුළුවන් මේ. යන්න ඕනේ කොයි පැත්තටද ගියේ කියලා බලන්න. ගෙනත් කියලා කියා. දැන් බලපන් මුදලාලිනේ මිනි ඔළුවක් ගෙන්නගෙන තියෙන්නේ. ඔව්. මට කාලෙක ඉඳලා මුදලාලි කිව්වා පර්ණ මිනි ඔලු කටුවක් ගෙනත් දෙන්න කියලා ගුරුකමකට. ඒකයි මං ගෙනත් උනේ. මුදලාලි කිසිම ආගමකට කිසිම දෙවි කෙනෙකුට දොස් කියන්න බනින්න එපා. දැන් ටිකකට ඉස්සෙල්ලා දෙවියන්ට දොස් කියපු ඔහෙට සිද්ධ වුණා දෙවියන්ට කන්නලව් කරලා ඔහෙව බේරගන්න කියන්න. ඕකට තමයි මුදලාලි කියන්නේ Tamanට කැපුව වලේ අනුන් වැටුණයි කියලා. මොකද ඩිංගි මහත්තයා ඒ උපහැරණේ? ඩිංගි මහත්තයා කිව්වේ හොඳ උපහැරණයක්. අපි නම් අහලා තියෙන ඩිංගි මහත්තයෝ තමුන්ට කපුව වලේ අනුන් වැටෙනවා කියලා නෙවෙයි. අනුන්ට කපුව වලේ තමන් වැටෙනවා කියලායි. කොහොම හරි ඔයලා කවුරුත් මට hina වෙනවා. කමක් නැහැ. මුදලාලි කොහෙද යන්නේ? මේ මුදලාලි ඔහම ඉන්නකෝ අපි ඔක්කොම එක්කව වෙලා මේ වැඩේ කරමුකෝ. අපි මේ ගමේ බොහෝම කාලයක් තිස්සේ සතුටෙන් සාමෙන් ජීවත් වෙනවා.
ඉතින් සැරෙන් සැරේ අපේ ගමට මේ එන අපල උපද්‍රව භූත දෝෂ, പ്രേත දෝෂ ඕවා දුරු කරන්න කියලා හිතේ තියාගෙන තමයි මේ දේව පූජාව අපි පටන් ගන්නේ. ඒ වගේම මේ ගමට ගමේ උදවියට දීර්ඝායුෂ ලැබිලා කිසිම අතුරු ආන්තරාවක් නැතුව වාසනාවන්ත කාලයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න නම් හොඳයි.